අනේ මල්ලි රත්නපුරේ ආවම කෙහෙල් කන කැම්ප් එකට කපලා දැම්මේ මේ දෑතින් මල්ලි එළවලු ටික දැම්මේ අනුරාධපුරේ පොළොන්නරුවේ ගියාම හාල් ටික එළවලු ටික පළතුරු ටික කැම්ප් එකට පැටෙව්වේ පුත්තලමේ ගියාම මාළු ටික කරවල ටික හාල් මැස්සු ටික දාලා දුන්නේ එහෙම කරපු අපිටනේ මල්ලි මේ මිනිස්සයා මෙහෙම කළේ මේ මිනිස්සයා විතරක් නෙවෙයි මල්ලි මේ මිනිස්සු ඔක්කොම අපිට මෙහෙමනේ මල්ලි කළේ ඔයා කියන්නේ කොටහලු ගෙදරකට මගුල් ගෙදරකට මල්ලා ගෙදරකට ආව මල්ලි රුපියල් 2000 3000 4000 5000 මෙහෙම කරකෝලා දැම්මේ මල්ලි තාක්කුවට මල්ලි තෙල් ටික ගහගන්න මල්ලි එහෙම කරපු අපිටනේ මල්ලි බලනකොට මල්ලි මේගොල්ලෝ දේපල රැස් කරලා මල්ලි තමන්ගේ වියදමින් රුපියලක දෙයක් වියදම් කරලා නැහැනේ මල්ලි අපේ ජනතාවගේ මොනවද මල්ලි කොණ්ඩේ කැපුවේ අපි මල්ලි කොණ්ඩේ කැපුවේ අපි ෂර්ට් එක අරන් දුන්නේ අපි බෙල්ට් එක අරන් දුන්නේ අපි මල්ලි කිව්වට තරහ ගත්තේ බබලේ ජොකා අරන් දුන්නේ අපි මල්ලි එහෙම කරලාද මල්ලි මේ මිනිස්සු අයියෝ කියලා වැඩක් නැහැ මල්ලි බලන්නකො ජේ.ආර්ලා රනිල්ලා බණ්ඩාරනායකලා ඩීඑස්ලා මේගොල්ලෝ මල්ලි රටේ ජනතාවට තමන්ගේ ඉඩකඩම් දේපල හරකබාන දන් දීලා පරිත්‍යාග කරලා දේශපාලනය කරපු මිනිස්සු මල්ලි මේ මිනිස්සු කවදාවත් මල්ලි තමන්ගේ ගොඩ වැඩි කරගන්න බැලුවේ නෑ මල්ලි දේශපාලනය කළා කියලා ඉවරලා මේ විදියට රොද බැඳගෙන පොඩි බැඳගෙන එකතු කරගත්තේ නෑනේ මල්ලි ඒ වුණාට අපිට මොකද මල්ලි උඩේ අන්තිමට ගෙදර ගෑනිත් දැන් බලිනවා මල්ලියා තමුසේ රුපියල් 2000 3000 වියදම් කළේ හිල් ජොකා වෙනුවට ජොක්කු අරන් දුන්නේ මේකටද කියලා අහනවා මල්ලි අයියෝ කියලා මේ කවුද මේව කියන්නේ මේ මට අද ජයසාන්ත අයියා හම්බුණා හරි ජයසාන්ත අයියා හම්බෙලා ඉවරලා දවල් ඉතින් මිනිහට හරි අප්සෙට් මොකද්ද මන් දන්නේ නැහැ කේස් එකකට මන් දන්නේ මිනිහා ඉතින් මෙහෙම කිය ඇඬුවා ඉතින් ඒක තමයි මම ඕගොල්ලන්ට ඉදිරිපත් කළේ හරි ඉතින් ජයසාන්ත අයියා ඉතින් හරිම ඩිසපොයින්ට් වෙලා හිටියේ හරි ඉතින් මම හිතුවා මේක ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඉතින් මම ඕගොල්ලන්ට ඉදිරිපත් කළා මම වීඩියෝ එක ඉවර වෙන්න කලින් අපේ අර හේවගේ മന്ത്രിතුමා ඉන්නේ ගාල්ල පැත්තේ. එයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒකත් ඕගලන්ට අහන්න සලස්සලම අද දවසේ බික්කුච්චන් හොඳට මතක තියාගන්න. කොහේ හරි දේශපාලඥයෝ දැක්කොත් ඌ ගාව ලොකු වාහන තියෙනවා නම් ගෙවල් තියෙනවා නම් කවුද? දෙකෙන් එකයි. එක්ක තක්කඩියේ එහෙම නැත්නම් හොරේ.